ඉතින් මේ තමයි අපි යාළුවන්ට දීපු ඊටින් චැලෙන්ජ් එක. ඉතින් මේ චැලෙන්ජ් එකේ හොර කිරීම අතින් ගහපු බත් තියෙන්නේ. සහ රණ්ඩු ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේ චැලෙන්ජ් එකේ වුණා. ඉතින් අපි බලමු මේ චැලෙන්ජ් එකේ rules මොනවාද කියලා. Time for rules. ඉතින් මේ challenge එකේ rules and regulations වෙන්නේ කැම විසි කරන්න බෑ. කැම ඔක්කොම දීලා තියෙන කැම ඔක්කොම කන්න ඕනේ. ඉතින් ඒක තමයි challenge එකේ rules and regulations වෙන්නේ. ඉතින් අපි බලමු මේ team දෙක කොහොමද compete කරන්න කියලා. ඉතින් guys මේ challenge එකේ මේගොල්ලෝ කන්න තියෙනවා dishes 3ක් එක team එකකට. පළවෙනිට මේකට කන්න තියෙන්නේ මෙන්න මේ ලොකුම ලොකු seafood rice එක. ඊට පස්සේ ඒගොල්ලෝ කන්න තියෙන්නේ මඤ්ඤොක්ක එක. ඊට පස්සේ ඒගොල්ලෝ කන්න තියෙන්නේ sandwiches ටික. එහෙම තමයි teams 3ටම තියෙන්නේ. ඔක්කොම ගානට මැනලා කරලා ඔක්කොම දාලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ challenge එක කොහොම වෙයිද කියලා. තව එකක්. ඉතින් team A එකට ඉන්න කොල්ලෝ 4කුයි team B එකට ඉන්න කොල්ලෝ 3 දෙනෙකුයි තව ගෑන් ළමයි දෙන්නෙකුයි. අපි ඒකට කොල්ලෙක් නැති නිසා තමයි අපි ගෑන් ළමයි දෙන්නෙක් දැම්මේ කොල්ලෙක්ගේ අඩුව පුරවන්න කියලා. ඉතින් අපි බලමු දැන් challenge එක start කරලා කොහොමද team A එකද team B එකද දිනන්නේ කියලා. 3 2 1 start. කමෝ ඉම්මා කන්න. මේගොල්ලෝ මෙයා start කරලා තියෙන sandwich අරගොල්ලෝ බත් එක ඒගොල්ලෝ ඔක්කොම එක්කෙනෙක් එකක් කන්නේ. මේගොල්ලෝ වෙන වෙනම සෑන්ඩ්විච් දෙකයි. මේගොල්ලෝ කියන්නේ දෙකම කනවා. සෑන්ඩ්විච් උත් කනවා, රයිස් උත් කනවා. මේගොල්ලෝ රයිස් එක තනිකරම ස්ටාර්ට් කරලා තියෙනවා. ඉන්න බෑ වගේ බඩගිනි නෑ. ඒකනේ බා. මෙච්චර බඩගිනි කිය හිටපු කට්ටිය මේ. බඩගිනි කෑම දැක්කනේ බඩගිනි කියලාද මොකද? හිටගෙන ඉඳලා බඩගිනි. අර හතර දෙනා දෙනවා. කන්න ඉක්මනට. මේගොල්ලෝ චුට්ටක් ස්ලෝ වගේ. පාඩි මේක දිනන්න පුළුවන් කියලා හිතනවද? පොඩ්ඩක් ගන්න. හිර වෙන්න. අර බත් එක හරි ඒගොල්ලෝ. පොඩ්ඩක්. අංකල් හොද්දාසක් කියන්න හොද්ද නෑ. හොදින. හරියට හොදි දෙන්න අංකල් කන්න. ඔය තියෙන්නේ හොදි. මදි. කන්න ඔහොම බෑ මේ ටීම් එක ස්ලෝ. ඉතින් මේ අපි අවුරුද්ද අවසානයේට දෙන අපේ චැලෙන්ජ් එක ෆුඩ් චැලෙන්ජ් එක. ඉතින් දැන් මේ ටීම් දෙකම එක සමාන නෑ. හැබැයි එක සමාන වගේ තමයි චැලෙන්ජ් කර කියන්නේ ටීම් එක සමාන වගේ තමයි දැන් චැලෙන්ජ් එක යන්නේ. මේගොල්ලන්ගේ බත් එකක් පොඩක් අඩු වෙලා තියෙන්නේ කාලා තියෙන්නේ. පාන් එක කාලා තියෙන. හැබැයි මේගොල්ලෝගේ පාන් එක තාම එහෙමමයි. බත් එක තමයි මේගොල්ලෝ දැන් ස්ටාර්ට් කරගෙන තියෙන කන්නේ. බලමු අපිට කියන්න බෑ හරියටම මොන ටීම් එක දිනයිද කියලා. අපි බලමු මොන ටීම් එකද දිනන්නේ කියලා. මගේ හදවතේ ඔය හැඩකාර කටිසර සැර ගමනට පණ ටික ගැහුණා වෙන සහායකයට නටමුද උඩරට අපි දෙන්න එක අතකට බැඳලා නුඹ එන තුරු මම දත්තකට මැදගෙන අපසට හන්දියේ කැරකෙනවා හිත එන්නකොට ඔන්න එනවා හිත බින්දිලා ගියා ඔපනකට මැනිකේ අනේ කේන්තියේ වැඩි වුණා මට සාන්ද්‍රනේ නොනේ උනුත් පාන්දරමම හතර ගාතේ හාන්සි වුණා මම බුන්දි කරස් වාගේ ඔය දෙතුලම පැහේ කෙනෙරේ බල පාවිතෝ මට අවසානේ
අද දවසම මට අවුල කිනි කත මහ අවුවේ රැවුල අනේ මන්ද මේ සිත් ඇවුල ඒගොල්ලෝගේ හා 3ක් ඉතුරු වෙලා තියෙනවා. පහක් ඉතුරු වෙලා තියෙනවා. ඒක බලමු. තාම චැලෙන්ජ් එක සම්මට්ටමේ යන්නේ. බලමු. තාම රණ්ඩු වෙනවා. රණ්ඩු වෙයි කන්නේ. දැන් දෙගොල්ලෝ පරදි දිනයිද කියලා දන්නේ නැහැ. දෙන්නගොල්ලෝ රණ්ඩු වෙනවා දැන් අන්තිම මොහොතේ. ඊයි බලමු කොහොමද වෙන්නේ කියලා චැලෙන්ජ්. නම් කෙලෙනු බනවානේ මේ කොන්ඩේ හට බල ඒ වන්ද මේ කනවා යකෝ අරු කෑ කනකට කෑ ගන්නවද හැබැයි දැන් නම් ගේම ඉවරයි කියලා ඇන්නේ දෙන්නේ ඒ බත් ඒ බත් මාරම ඒ අන්නෝ ගත්ත වෙන්නේ ඒ බත් එක කන්න දැන් ගේමේ දිනුම අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ඉවරයි යකෝ හැබැයි මේ පැත්ත තාම දෙපැත්තම වාසි. දෙපැත්තම වාසි. හරි. තා ඩෙසර්ට් එකකුත් තියෙනවා කන්න. ඉන්න මිනිස් අපි කන්නෝනේ මොකද කන්න දිවින්න ඕනේ ඉතින් guys ඔන්න ඔතන හොඳටම බලන්න. ඉතින් ඔතන ටීම් A එකේ එක්කෙනෙක් හොර කරනවා. ඔයගොල්ලෝ ඉවරයි. හරි. අනේ පස් පස්. ආරේ නම් ටිකක් සම්පූර්ණ මොහොත එක හොඳයි. ආ කවුරුද වාංග ඉවරද ඉතින් බත් එක මම මන්ජ කරනවා දෙන්න සමට්ටමේ යන්නේ. ඔයගොල්ලෝ මයුක එක තියෙනවා. අන්න මයුක එක. පන්නේ බවට කව ගන්න බැරි මේ පස්සේ. ඒක සැරයි. පස්සේ ගන්න දෙයක් නැහැ මෙතන. සෙට් තියෙනවා. සෙට්ුත් තියෙනවා. ඔය ඕගේ මොනවද? අක්කෝ දැන් අයින් ෆ්‍රේම් එකට මේ හරි හොද්දේ උබගෙන මාණ්ඩේ කන්න හරි මේකට මඤ්ඤොක්ක විතරයි තියෙන්නේ. මේවා කන්න ඕනේ මාත් ඉතුරු කරන්න බෑ. කපන්නලා අර කටුත් කන්න ඕනේ කටුත් කන්න ඕනේ පල්ලෙක් මතක් හයි මේ හොලි වන්නත් ඕනේ ඕන්නම් පස්සේ පුකල දෙන්න ගන්න අම්මෝ එන්න බබත් වරෙන් බබේ බබා යකෝ කෑ මේක තව කන්නේ කොයිද කටක් කනවද නෑ පායේ වා කන්න නිමෙ කටක් කනවද අර තුදානවා ගිහිල්ලා. නෑ දාන්න කිසි කරන්න බෑ. ඔයා මොනවද මේ කරන්නේ කා ගන්න බැරිද මේ බත් මෙතන මේ යකෝ අතින් ගසපු බත් තියෙන්නේ. ඉතින් guys ඔතන ටීම් B එකත් හොර කරනවා. ඉතින් ටීම් B එකත් ඒගොල්ලෝගේ සෑන්ඩ්විචස් ටීම් A එකේ පැත්තට දානවා. ඔන්න ඔයගොල්ලෝ හොඳටම බලන්නකෝ. ගසපු බත් තියෙන්නේ. යකෝ බත් ඉති කරන්න විතර තියෙනවනේ. අතින් ගසන්න ඕන. එහෙම අපේ ගන්න මේ අපි කාලේ ඔක්කොම අපි කාලා හිටියේ අපේ ගන්න මේ අපි කාලේ අපි කාලා හිටියේ
පාංගික යාගිලු නෑ මේගොල්ලෝ ගිලු මම දන්නේ බලමු වීඩියෝ එකක් බලලා කියලා හරියටම කාගෙද පාංගික කියලා නිකන් ඉඳහන් එබ මගේ කා හරි නිකන් ඉඳහන් එබ මගේ කා හරි ඒක පැත්තෙන් තියන්නකෝ. ඒ පාංගික වලේ මේ ඒකනේ බලන් ඉන්නේ. අපේ නෙමෙයි අපේ තුනයි ඉතුරු වෙලා තිබ්බේ අන්තිම පාටි ටික අපේ තිබ්බේ. දැක්කනේ? අම්මා බල්ලගෙන මූ දැම්මේ මේ. වීඩියෝ එක නෑ බලන්න මූ දැම්මේ. හරි අපි මං ඉන්නේ නිකන් ඉන්නේ. එමේ ආදරේට කඩ කොහොමද? එයාලා මේ එයාලා ජයනක පෙන්නලා. වීඩියෝ එක බලන්න වීඩියෝ එක බලලා සාධාරණ එක එයාලා දැම්මේ නෑ. නිකන් මේ මං ඉතින් අපිට මේ වීඩියෝ එක කියන්න බැරිනවා. ඉතින් මේගොල්ලෝ ඔක්කොලම කාලේ වුණාට පස්සේ මේගොල්ලෝ ඩෙසර්ට් එක තියෙනවා. ඉතින් ඩෙසර්ට් එක තමයි ජෙලි. දැන් ඉතින් ටීම් A එකේ කට්ටිය කාලේ ඉවරයි. දැන් ඉතින් ඒගොල්ලෝගේ ජෙලි ඒගොල්ලෝ කාලේ ඉවර ඒගොල්ලෝ මේ ටීම් B එකට කලින් කාලේ ඉවර කරොත් ඉතින් ටීම් A එක තමයි ජයග්‍රහණය කරන්නේ. නැත්තම් ටීම් B එක මේගොල්ලෝ ජෙලි එක කන කලින් ඒගොල්ලෝ කෑම එකත් කාලා ජෙලි එකත් කාලේ ඉවර කරොත් තමයි ටීම් B එකට දිනන්න පුළුවන් වෙන්නේ. අනේ චොකලට් කන්න බෑ වල්ලන්. නෑ නෑ මේ ජෙලි තියෙනවා අයියෝ අයිස්ක්‍රීම් නෙමෙයිද? තාම මොකද chance එක දිහා ටක් ගාලා කන්නේ. ගනිකෝ හරි එන්න. හරි ඔයාලා ඔක පටන් ගන්නනේ. හරි. එන්න. අද ගිරන් ලැබ ඉන්නද? තරගේ ජීවිතේ කරලා යන්න. මේ ඉංගන්න කමන්නේ ඔබ මේ කතා කමට හරි මේ පාන්නක මෙයාලගේ ඉන්න තියෙනවා ආනන්ද බලයන්කෝ මම කව පාන්න එක මෙයාලේ ගුණොත් එහෙම දැන් ඔයගොල්ලෝ නෑ ඉවර කරලා තියෙනවා නැත්තම් දෙන්න බෑනේ බෑනේ කොහොමද ඉවරයි අපි පොඩ්ඩක් ඉන්න අපි ඉමේල් කරන ඕන කන්න. හරි බලන් ඉන්න අපි ඉන්න අයියෝ දැන් අක්කේ පාමේ කන්න අක්කේ අර පාමේ කන්න ඕනේ දෙන්න මං කන්න ඒක හරිනේ හරිද ඔය හැමදාම ඉන්නවා මේ බේකි පොඩි දාන්න අතේ ඉඳපා කන්නේ ඉඳ නැහැ හරිද ඒ මොනේ බාගෙන් මේද යුම්බෙලයි මහ මුළු රයිට් එකටම ගෙනියා ජෙලිය ගේන්න අපි දෙන්න ගන්න හරි ඉවරයි බා උඹ එනකොට පිටි ගෙදෙන්නේ නැහැ නේ මේව දාන්න මේව
ඔයා කියවල මම මෙහෙම හරි උඹේ කා අයි ඔයා කාම මම කෑවා ඔයා අපිට බලන්න පුනේ අර කෙට්ට අමාරු වෙලා උනාද අමාරු ඒකයි මං කන්න පුළුවන් උනේ. මේගොල්ලන්ගේ ක්‍රම අඳුර ගන්න. මේගොල්ලෝ ක්‍රම දෙවි වලට වතුර දාලා බොන්න. මේ මන්දර වෙන්නන්ද? මොනවාද මේ වැඩි පටන් ගන්න මොනවද කියන්නේ අපි තමයි කෑවේ ඔක්කොම තනියම ඔය ඇත්ත අපි කෑවේ අපි කෑවේ මේ කෑවේ නැතිව කෑවේ අරුන් ඔව් අරුන් ටික කෑවේ ටික මම නෙත් දැම්ම කාලා මෙතන මේ මෙතනින් ඉවරයි අපි යනවා දැන් මෙතනින් ඉවරයි අපි යනවා දැන් දකින්න නැති ටීම් දෙකම හොර කරනවා ටීම් A එක රන්ලගේ ටීම් එක. ඉතින් ඒක වත් විසි කරනවා ඒ ටීම් එකේ කට්ටිය. ඒ වගේම ටීම් B එකේ කට්ටිය හොරෙන් පාන් දානවා දිනුගලගේ ටීම් එක. හැබැයි ඒක අහු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ පිළි අරගෙන ඒ පාන් එක කනවා අන්තිමටම. ඉතින් වත් විසි කරාට දිනුගලගේ ටීම් එකේ ටීම් B එකේ මඤ්ඤොක්කා ඒ වගේම ජෙලි මේ දෙකම ඉතුරුයි. එතකොට ඉතින් අපිට මේ ටීම් එකට දිනුම දෙන්න බෑ. ඒ නිසා කෙලින්ම පැහැදිලිවම පේනවා ටීම් A එක තමයි වින් කරන්න මෙතනදී. ඒ කියන්නේ රවින්ද්‍රලාගේ ටීම් එක. හරි මේ චැලෙන්ජ් එක වින් කරේ මේ ටීම් එක රවින්ද්‍රගේ ටීම් එක. හරි බිම බලන්න. I think අපේ මේ වගේ තව ලස්සන වීඩියෝස් බලන්න ඕන නම් අපේ channel එක මේ ෆයිනල් රිසල්ට් එක වෙන්නේ ටීම් A එක තමයි වින් කරන්නේ රවින්දුගේ ටීම් එක. ඉතින් ওই විදිහට තමයි අපේ challenge එක ඉවරනේ. මහා කරදරකාරී challenge එකක්. හරිම අභියෝගාත්මක challenge එකක් අපට වුණා. ජජ් කරන අපට අතන ඒ වගේම හරිම fun. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ සවිස්සරහට බලන්න කැමති නම් ඔයගොල්ලෝ පොඩි දෙයක් කරන්න තියෙනවා. අපේ channel එක subscribe කරගෙන, like කරගෙන, share කරන්න, comment කරන්න කරගෙන යන්න. ඉතින් thank you so much. Bye bye. Subscribe करें